කොහොමද ඉතින් ඔයාලට හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා මං හිතනවා. ඉතින් මම මේ ළඟදී ෂෝට් වීඩියෝ එකක් දාලා තිබ්බා. ඒකට ගොඩක් අය මට කමෙන්ට් කරලා තිබ්බා. කමෙන්ට් කරලා තිබ්බේ ඒ වගේම ගොඩක් අය අහලා තිබ්බේ මගේ කොණ්ඩේ ගැන. මම කොණ්ඩේට පාවිච්චි කරන hair oil එක මොකක්ද කියලා තමයි ගොඩක් අය අහලා තිබ්බේ. ඉතින් ඒ ගැන තමයි මම අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. මම පාවිච්චි කරන්නේ ළමයි මම හදාගත්ත hair oil එකක්. ඉතින් ඉස්සරින් ඉඳන් මම පාවිච්චි කරන්නේ ඒක. මම මේක හදන විදිය ඔයාලට step by step කියන්නම්. ඒ විදියට hair oil එක හදාගෙන ඔයාලා පාවිච්චි කරන්න. මේ තියෙන මම ඒ හදාගත්ත hair oil එක මේකට දාලා තියෙන 100%ක්ම ස්වභාවික දේවල් විතරයි. ඉතින් ඒක හදාගෙන පාවිච්චි කරන්න ඔයාලට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. අපි යමු වීඩියෝ එකට. මුලින්ම කියන්න ඕන ළමයි ඔයාලා මේ ඔයිල් එක හදන්න ගන්න හැම දෙයක්ම හොඳට හොදලා වේලලා ගන්න වතුර පොඩ්ඩක්වත් තියෙන්නේ නැති වෙන්න. ඉතින් මුලින්ම මේකට ඕන වෙනවා කරපිංචා. මම මෙතන කරපිංචා ඉති කීපයක් අරගෙන තියෙනවා හොඳට හොදලා වේලලා අරන් තියෙනවා. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා වදමල්. ඊට පස්සේ අපිට ඕන වෙනවා ලූණු. මෙතන බී ලූණු මං අරන් තියෙන්නේ. කැමැති කට්ටියට රතු ලූණු ගන්නත් පුළුවන්. ඒක කිසිම ගැටලුවක් නැහැ. ඊට පස්සේ ළමයි මම මෙතන අරන් තියෙනවා උළුහාල් අපේ තෙල් එකට අවශ්‍ය ප්‍රමාණයට ගන්න. ඊට පස්සේ මම මෙතන අරන් තියෙනවා කළුදුරුත් බෙහෙත් බඩු කඩවල ගන්න තියෙනවා. ඊට පස්සේ පොල් තෙල් තව ඔලිව් ඔයිල් ගත්තේ නැත්තත් ප්‍රශ්නයක් නෑ ළමයි. පොල් තෙල් විතරක් දාලා හදනවා නම් ඒත් ගැටලුවක් නැහැ. හැබැයි මම මෙතන ඔලිව් ඔයිලුත් දානවා මගේ ඔයිල් එකට. ඒක නිසා පුළුවන් කට්ටිය ඔලිව් ඔයිලුත් මේකට එකතු කරගන්න නැත්තත් කමක් නැහැ. ඊළඟට මම අරන් තියෙනවා කෝමාරිකා පොඩි අත්තක් මේ විදිහට කපලා අරන් තියෙනවා. කෝමාරිකත් අනිවාර්යෙන් එකතු කරගන්න. කෝමාරිකත් අපේ කොණ්ඩේට හොඳයි. ඒක නිසා ඔයිල් එකට අනිවාර්යෙන්ම ඔයාලත් කෝමාරිකා එකතු කරගන්න. ඒක ගොඩක් හොඳයි. ඊට පස්සේ මම මෙතෙන්ට කරපිංචා වදමල් බීලූණු කෝමාරිකා ඒ ටික කොටලා අරගෙන තියෙනවා සාමාන්‍ය ප්‍රමාණයට. මේක බ්ලෙන්ඩ් කරන්න යන්න එපා ළමයි. එතකොට ගොඩක් කුඩු වෙනවා. ඒක නිසා වංගෙඩියක් තියෙනවා නම් ඒකට දාලා පොඩ්ඩක් කොටලා ගන්න. එතකොට අපේ ඔයිල් එකත් එක්ක හොඳට මික්ස් වෙනවා. ඒක නිසා මම මෙතෙන්ට කොටලා අරගෙන තියෙනවා ඒ හතර විතරයි. කළුදුරු උළුහාල් ඒව මේකට දාලා කොටන්නේ නැහැ. අර මම කියපු හතර විතරක් කොටලා මේ විදිහට අරගන්න. ඊට පස්සේ ඒක අපි තෙල් එකත් එක්ක මික්ස් කරනවා. හොඳට මික්ස් වෙන නිසා තමයි මේ විදිහට මම කොටලා අරගෙන තියෙන්නේ. ඊට පස්සේ ළමයි අපි ඔයිල් එක හදාගන්න බෝල් එකට අපි අර කොටලා ගත්ත ටික දාගන්න. ඊට පස්සේ කළුදුරු ටිකයි උළුහාල් ටිකයි ඒවත් දාගන්න. ඔලිව් ඔයිල් එකයි පොල් තෙල් එකයි ඒ ටිකත් දාගන්න. ඊට පස්සේ තමයි අපි මේක ලිපෙන් තියාගන්නේ. මේ වීඩියෝ එක මම මගේ channel එකේ දාන්න හිතපු වීඩියෝ එකක් නෙමෙයි. හැබැයි මම වීඩියෝ එකක් දාපු ගමන් හැමෝම මගේ මුලින්ම අහන්නේ කොණ්ඩේ ගැන. ඒක නිසා තමයි මම මේ වීඩියෝ එක කරේ. ඉතින් step by step හැමදේම කියලා දෙනවා. ඒ විදිහට ඔයාලත් හදාගන්න මාස දෙකක් විතර පාවිච්චි කරන්න. ලොකු වෙනසක් තියෙනවා අනිවාර්යෙන්ම. මගේ අත්දැකීමෙන්මයි මම මේ කියන්නේ. කේස් අපේ නැති තැන්වල ගාන්න නල්ල දෙපැත්තේ ඉස්මුදුනේ ගාලා විනාඩි 20ක් විතර තියලා සෝදලා හරින්න. රැයට නිදා ගන්න කලින් ගාන්න එපා. ඔයාලා ගෙදර ඉන්න දවසකට කලින් ගාලා විනාඩි 20කට පස්සේ හොදලා අරින්න. මේ කොණ්ඩේ නැති තැන් වල හොඳට ගාලා මසාජ් කරන්න විනාඩි 8ක් විතර හොඳට මසාජ් කරලා ඊට පස්සේ නාන්න. ගොඩක් හොඳ ප්‍රතිඵල තියෙනවා. මගේ අත්දැකීමෙන්මයි මම මේ ඔයාලට කියන්නේ. ඒක නිසා අනිවාර්යෙන් මේක කරලා ඔයාලටත් මේකේ සාර්ථකව ප්‍රතිඵල තියෙනවා නම් පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන්ම. මම රිප්ලයි කරනවා හැමෝටම කමෙන්ට් එකක් දාන්න. ඉතින් ගොඩක් සතුටින් මට ඔයාලත් මේ ඔයිල් එක හදාගෙන පාවිච්චි කරන්න. මම දන්න විදිහට තමයි මේ වීඩියෝ එක කරේ. මම කලින් මේ විදිහට වීඩියෝ එකක් කරලා නැහැ ළමයි. ඒක නිසා මොන හරි අඩුපාඩුවක් තිබ්බොත් ඒකට සමා වෙන්න. ඉතින් හැමෝම මේ වීඩියෝ එක බලලා ඔයිල් එක හදාගෙන පාවිච්චි කරන්න. මම දන්නවා ගොඩක් ගෑල් ළමයි කොණ්ඩේට ගොඩක් ආදරේ.
බය නැතුව අනිවාර්යෙන්ම ඔයාලා මේ hair oil එක හදාගෙන ගන්න. මොකද මම දන්නවා 100% මේකෙන් ප්‍රතිඵල තියෙනවා. හරිද? මම වග කියනවා ළමයි. මොකද මම ගන්න මේ hair oil එක මට මේකෙන් 100%ක්ම sure මේ hair oil එකට ඔයාලගේ කොණ්ඩේ එනවා. කැඩලා තියෙන කොණ්ඩ, කැඩලා තියෙන කෙස්කස් ඒවා වැවෙනවා අය. ඉතින් ඒක නිසා පාවිච්චි කරන්න. ඉතින් දැන් නම් මේ විනාඩි 15කට විතර පස්සේ අපේ කළුදුරු ඊට පස්සේ උළුහාල් ටිකත් හොඳට තෙල් එකේ බැදිලා ලූණු කෑලි එහෙමත් තරමක් තෙල් එකේ බැදිලා තියෙන. ඉතින් මම මේක දැම්ම ලිප ඔෆ් කරගන්නේ නැහැ. තව ටිකක් වෙලා කළු පාට වෙනකම්ම තියෙනවා. ඒ විදිහට ඔයාලා තියාගන්න. මේ තියෙන්නේ විනාඩි 15කට විතර පස්සේ තමයි අපේ තෙල් එක. මම කොණ්ඩේට පාවිච්චි කරන ෂැම්පූ කන්ඩිෂනර් එක ඒ දේවල් මම මේ වීඩියෝ එකේදී කතා කරන්නේ නැහැ ළමයි. මම පස්සේ ඒවා ගැන වීඩියෝ එකක් අරගෙන එන්නම්. එහෙම වුණොත් වීඩියෝ එක ගොඩක් දිග වෙනවා. ඉතින් පුළුවන් තරම් කෙටි කරලා තමයි මම මේ වීඩියෝ එක ඔයාලට අරගෙන එන්නේ. ඒ දේවල් ගැන මම පස්සේ කියන්නම්. කොණ්ඩේට මම කරන අනිත් ට්‍රීට්මන්ට් ගැන ඒ දේවල් ගැන මම ඔයාලට වීඩියෝ එකක් අරගෙන අනිවාර්යයෙන්ම එන්නම්. මුලින්ම ඔයාලා මේ hair oil එක හදාගන්න. ඊට පස්සේ අපි ඒ දේවල් ගැන කතා කරමු. මේ තියෙන්නේ විනාඩි 18කට විතර පස්සේ hair oil එක. ඉතින් තව පොඩි වෙලාවක් අපි තියාගෙන ඉඳලා මේක ලිපෙන් බාගමු ළමයි. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් oil එක කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ ගානට විතර ආවට පස්සේ ඔයාලා ලිප ඔෆ් කරගන්න. මේ තියෙන්නේ අපි හදාගත්ත oil එක ළමයි. ඊළඟට මේ oil එක නිමුණාට පස්සේ දාගන්න හොඳ වීදුරු බෝතලයක් තියාගන්න. වීදුරු බෝතලයකට දාගන්න ප්ලාස්ටික් බෝතල් වලට දාන්න එපා. අපි මේක කල් තියාගන්න නිසා. ඉතින් මේ oil එක සාමාන්‍යයෙන් මම මාස 2ක් විතර පාවිච්චි කරනවා. මාස 2ක් විතර බය නැතුව ඔයාලා පාවිච්චි කරන්න. කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. හරි අපි දැන් අපේ oil එක හදාගෙන ඉවරයි. මේකට අපි දාලා තියෙන 100%ක්ම ස්වභාවික දේවල් විතරයි. බය නැතුව ඔයාලා මේක මාසයක් එකමාරක් පාවිච්චි කරලා බලන්න ගොඩාක් හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. මම මගේ අත්දැකීමෙන්මයි කියන්නේ මම ඉස්සර ඉඳලම පාවිච්චි කරන්නේ මම හදාගත්ත hair oil විතරයි. ඉතින් මම දන්නවා ගොඩක් ගෑනු ළමයි කොණ්ඩේට ගොඩක් ආදරෙයි කියලා. ඉතින් ඔයාලටමයි මේ වීඩියෝ එක මම අරගෙන ආවේ. වීඩියෝ එක බලලා ඔයාලා මේ oil එක හදාගෙන පාවිච්චි කරලා රිසල්ට් එක මට කියන්න අනිවාර්යයෙන්ම. එහෙනම් හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. අලුත් වීඩියෝ එකකින් ආයෙත් එන්නම්. ගිහින් එන්නම් හැමෝම පරිස්සමෙන් ඉන්න. බයි.